දේශය, කේන්තිය, ක්‍රෝධය, වෛරය වගේ විවිධ වචන වලින් අපි හඳුන්වන්නේ තරහ. මේ රෝගේ තමයි මනුෂ්‍ය විනාශ වීමට පළමු අත්තිවාර. එහෙමත අඩිතාල, එහෙමත ආරම්භය. තමන්ට ඉහළට එන්න නැගී සිටින්න උදව් උපකාර කරපු අය දැන් හතුරු කරගෙන මේකේ අවාසනාව තරහෙන් ජීවත් වෙන අයත් එක්ක තරහ ගන්න තරහ නොගෙන ඉන්න අයට ඉන්න හරි අමාරුයි. ඊළඟට විවිධ ආගම් වල තියෙන මේ භාවනා ක්‍රම. පන්සල්, පල්ලි, දේවාල, කෝවිල් යන්න. ඒවයි ගිහිල්ලා තමාගේ ආගම අදහලා කියන මම මෙතෙක් කල නොමග ගියා. අන්න ඒ විදිහට තරහ අපි ගෙදරින් සමනය කරගන්න. ගෙදර ඉන්න අය තව කෙනෙකුගේ මොනම කාරණයක් නිසාවත් ගෙදර අයගේ හෝ පිට අයගේ හෝ කාගේ හෝ වේවා හිතරි දෙන්න කතා කරන්න නරකයි. මේ රටේ ඉන්න දූල පුතාලා මේ බොරු කියන එක නවත්ව ගන්න. උපාය මාර්ගයක් යොදාගෙන මේක නවත්තලා මේ මුළු පවුලම දියුණු වෙන්න මාන්සියක් ගන්න. මට ඉගෙන ගන්න බැරි වුණා. මට සල්ලි තිබුණේ නෑ. මට උදව්වට කවුරුවත් හිටියේ නෑ කියා අතීතය ගැන සිතමින් සිටීම අනාගතයේදීද ඔබට එසේ සිතමින් සිටීමට මඟ පාදයි. දේශබන්දු වෛද්‍ය වික්ටර් හෙට්ටිගොඩ. භාෂා උගැනීම. සාර්ථක පුද්ගලයෙක් තමන්ගේ මව්බසට සීමා නොවේ. ලෝකය ජය ගැනීමට නම් ඕනෑම පුද්ගලයෙක් තමන්ගේ මව්බසට අමතරව ජාත්‍යන්තර භාෂාව, තමන්ගේ අසල්වැසියන්ගේ භාෂාව, තමන්ගේ ජීවිතයට සම්බන්ධිත වෙනත් භාෂා පිළිබඳ කිසියම් දැනුමක් අවබෝධයක් ලැබීම වැදගත් වේ. අන්‍යෝන්‍ය මානව ගෞරවය ඇති කරන ප්‍රධාන සාධකය වන්නේ අන්‍ය බස තේරුම් ගැනීම හා එම භාෂා සංස්කෘතයට ගරු කිරීමේ හැකියාව මතය.